වුණත් සමහරට ආතතියක් වගේ දැනුණ ඔයාගේ ලකුණු යම්මට්ටමකින් වැඩි කරගන්න මේ දේ කරලා බලන්න. පස් පේපර්ස් වලටයි ඒබට ලකුණු දෙන රටාවටයි හොඳ අවධානයක් දෙන්න. දුරල තැන් ආයමත් බලන්න අලුත් දෙවල් ඉගෙන ගන්න කාලය දෙන්න එපා. ඇක්ටව රීකෝල් කරන්න. ඔයාගේම පාඩංකරපු දේවල් ගැන ප්‍රශ්න කරන්න. කුඩා ස්ටඩිසිසන්ස් වලට බ්‍රේක්ස් එක්ක වැඩ කරන්න. උදාහරණයක් විදිහට පොමඩවරුව ටෙක්නික් එක වගේ. විභාග දවස්සල කරන්න ඕන දේවල්. විභාගයට කලින් අඩුම පෑ 6ක් 7ක්වත් නිදාගන්න. ප්‍රශ්න හරියට කියවලා කාලය බුද්ධිමත් විදියට කළමනාකරණය කරගන්න. ඉස්සෙල්ලාම ලේසි ප්‍රශ්න කරන්න. ඊට පස්සේ පුළුවන් අමාරු ප්‍රශ්න වලට යන්න. පිළිවෙලට අත්අකුරු ලියන්න වගේ බලාගන්න. ඔය මේක විභාගයට දවසකට කලින් බැලුවා. අන්තිමට කියන්න තියෙන්නේ තමන් විශ්වාස කරලා අනිවාර්යෙන්ම මේක කරන්න පුළුවන් වගේම ඒ වුණ දේවල් ගැන වද වෙවි ඉඳලා තවත් වගේ කාලය නාස්ති කරන්න එපා. විභාගයට කලින්නම් පැය 4ක් නිදාගත්තත් ඇති. ඒත් විභාගයේ දවස්වල අඩුම පැය 6ක්වත් නිදාගන්න try කරන්න. ඔළුවට දාගත්ත විෂය කරුණු පේපර් එකේ හරියට ලියන්න ඕනේ නම් නිින්ද කියන එක ගොඩක් වැදගත් වෙනවා. දැම්මම මට තවත් වෙලාව නැහැ කියලා මේක අත්හැරලා දාන්නේ නැතුව අන්තිම මොහොත වෙනකන් සටන් කරන්න. ඔයා කොහොම හරි මේක කරනවා වගේම අනිවාර්යෙන්ම ඔයාට මේක කරන්නත් පුළුවන්.